ඔයාලා දන්නවද මේ ලෝකෙ බැඳීම් වර්ග 3ක් තියෙනවා. 1. කාර්මික් රිලේෂන්ෂිප්ස්. 2. සෝල්මේට්. 3. ට්වින් ෆ්ලේම්. අපි කොහොමද රිලේෂන්ෂිප් එකක් හරියටම ඔතනින් කොයි කැටගරි එකටද අයත් වෙන්නේ කියලා හොයාගන්නේ? මුලින්ම අපි බලමු කාර්මික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ මොකක්ද කියලා. උඹ රස්සාවට යනවා නම් මේ සම්බන්ධය මෙතනින් ඉවරයි කියලා හිතාගනින්. උඹට යාළුවෝ එක්ක ට්‍රිප් එක යන්න දුන්නොත් හොන්දට තියෙයි. උඹ අදින්න පළඳින්න ඕනේ මම කියන විදියට. මම විතරක් හිටියම ඇති. උඹ සමාජය ආශ්‍රය කරන එක නවත්තපන්. කාර්මික් රිලේෂන්ෂිප් එකක් හැම වෙලේම අපිව සැක කරනවා. ඒ අවිශ්වාසය මත දැඩි ලෙස අපිව පීඩනයට ලක් කරනවා. අපිව තරලා පෙළලා ඔවුන්ගේ අවශ්‍යතාවයන් ඉටු කර ගන්නවා. සරලවම කිව්වොත් කාර්මික් රිලේෂන්ෂිප් එකක ඉන්නකොට අපිව තනිකරම ගතයුත්තක් නැති හිස්ම හිස් රොඩ්ඩක් බවට පත්වෙනවා. කාර්මික් රිලේෂන්ෂිප් එක මානසික රෝගී තත්ත්වයක්ද? කාර්මික් වගේ ප්‍රේමයක් ඔයාට වෙනස් කරගන්න පුළුවන් වෙයිද? මුලින්ම මම රිලේෂන්ෂිප් වර්ග 3 ඉතිරි දෙක පොඩ්ඩක් පහදලා ඉන්නම්. සෝල්මේට්ස් සහ ට්වින් ෆ්ලේම්. ජීවිතේ අපිට මුලින්ම ලැබෙන්නේ කාර්මික් රිලේෂන්ෂිප් එක. මේක බොහොම ගැඹුරු කාරණාවක්. කාර්මික් රිලේෂන්ෂිප් එකකදී අපි හිර වෙන්නේ කොහොමද? අපිට අපි නැති වෙන්නේ කොහොමද කියන එක ගැන මම කලින් කතා කළා. ඕනම ගිම්හානයක් ඉවර වෙන්නම ඕන වසන්තය එන්න නම්. ඒ වගේ ඕනම අපලයක් ගෙවෙන්නම ඕන හොඳ කාලේ අපේ ජීවිතයට එන්න නම්. කාර්මික් රිලේෂන්ෂිප් එකක් කියන්නේ හැම වෙලේම ඔබේ සංසාර ණය පියවන තැනක්. ප්‍රේමය කර්මයක ස්වරූපයෙන්ද පැමිණිය හැක කියන කන්සෙප්ට් එක ඇප්ලයි වෙන්නේ ඔන්න ඔතනදී. ඉතින් ඔබ කර්ම ගෙවිය යුතුමයි. ඔබට ඉන් පලා යන්න බෑ. ඔබ කාර්මික් රිලේෂන්ෂිප් එක අවසන් කරපු දවසට ඔබට මුණ ගැහෙනවා සෝල්මේට් කෙනෙක්. සෝල්මේට් කියන්නේ විවාහයකට සුදුසු රිලේෂන්ෂිප් එකක් තමයි. හැබැයි ඔබේ සෝල්මේට් ඔබේ හොඳ මිතුරිය, ඔබේ ගුරුවරයා, ඔබේ වෛද්‍යවරයා, කොටින්ම ඔබේ මව්පියා, ඔබේ දරුවා වෙන්නත් පුළුවන්. මොකද ආත්මයේ හොඳ සහකරුවෙක් වෙන්න ඕනම කෙනෙක්ට පුළුවන්නේ. ඉතින් සෝල්මේට් කියලා කියන්නේ විවාහය පදනම් කරගෙන ඔබ වෙනුවෙන් බිහි වුණ ඔබේ අනිකා කියන කෙනා නෙවෙයි. නමුත් ට්වින් ෆ්ලේම් ඉන්නේ එකයි. ඒ කියන්නේ ඔබේම අනිත් ඔබ. ඔබ අනිවාර්යෙන්ම විඳිය යුතුම රිලේෂන්ෂිප් එකත් ඒක. මොකද ඔබ සංසාරය අවසන් කරන්න නම් ඔබ අනිවාර්යෙන්ම ආස්වාදයේ ආදීනවය දැකිය යුතුයි. ට්වින් ෆ්ලේම්ස් හොඳම උදාහරණය සිද්ධාර්ථ යශෝදරා. ඔවුනොවුන් මුණ ගැහුණා. ඔවුන් මේ සසර කෙලවර කරා. ට්වින් ෆ්ලේම් කෙනෙක් නිතරම ඔබව පාරනවා. මේ කියන ක්‍රියාවලිය දරාගන්න හරිම අමාරුයි. මෙන්න මේ කියන සිටුවේෂන් එකේදී ඔබ හරියටම වටහාගත යුතුයි කාර්මික් පැරවිල්ලයි ට්වින් ෆ්ලේම් සෝල්මේට් පැරවිල්ලයි සම්පූර්ණයෙන්ම දෙකක් කියන එක. කාර්මික් රිලේෂන්ෂිප් එකකදී පාරවන්න රණ්ඩු වෙන්න හේතුවක් අවශ්‍ය නැහැ. ඔවුන්ට තමන්ගේ පෙම්වතා පෙම්වතිය යාළුවෙක් එක්ක කතා කළත් තමන්ගේම සහෝදරයා එක්ක කතා කළත් රණ්ඩු. සමාජ මාධ්‍ය භාවිතා කරත් රණ්ඩු. ඒ කිසිවක්ම නැතුව නොකියා 3100 භාවිතා කරත් ඔවුන් අතරේ රණ්ඩු. කාර්මික් රිලේෂන්ෂිප් එකක් හැම වෙලේම ඔබ තුළ ඉන්න ඔබව මරනවා. හිතන්න ඔබ උසස් පෙළට මුහුණ දෙන කෙනෙක් කියලා. ඔබේ බලාපොරොත්තුව නීති විද්‍යාල ප්‍රවේශය. හැබැයි ඔබට උසස් පෙළ ලොකුවට සමත් වෙන්න ඕමනාවක් නැහැ. ඔබ අලසයි. ඔසනදී ට්වින් ෆ්ලේම් ඔබව පාරනවා. නෑ, උඹ මේක කරන්න ඕන. උඹ අනිවාර්යෙන් රෑන්ක් එකක් දාන්න ඕන. උඹ මේ දැන් ඉඳන් අහවල් වෙලා වෙනකන් පාඩම් කරන්න ඕන. ට්වින් ෆ්ලේම් කෙනෙක් ඔබව පාරන්නේ ඔබව වඩා හොඳ කෙනෙක් බවට පත් කරන්න. ඔබ තුළ ඉන්න ඔබව එළියට ගන්න. ඒ වගේම ට්වින් ෆ්ලේම් කෙනෙක් කවදාවත් ඔබ නොවන කෙනෙක් වෙන්න කියලා ඔබට බල කරන්නේ නැහැ. නීතිඥයෙක් වෙන්න ආස ඔබව ගුරුවරියක් කරන්න කාර්මික් රිලේෂන්ෂිප් එකක් උත්සාහ කරනකොට නීතිඥයෙක් වෙන්න ආස ඔබව නීතිඥයෙක් කරලා එතනින් එහාට අධිනීතිඥයෙක් වෙන හීනයත් ඔබට පෙන්වනවා ට්වින් ෆ්ලේම් කෙනෙක්. ඒ වගේමයි
කාර්මික් රිලේෂන්ෂිප් එකකදී ඔබ විඳවන හිරවීම සෝල්මේට් ට්වින් ෆ්ලේම් රිලේෂන්ෂිප් එකක නැහැ. එතන ඔබට උපරිමෙන් ඔබේ නිදහස ලැබෙනවා. ඔවුන් ප්‍රේමය දකින්නෙම ඒ නිදහස තුළින්මයි. ඉතින් මට කියන්න තියෙන්නේ නම් කාර්මික් රිලේෂන්ෂිප් එකක් එක්ක විවාහයකට නම් එළඹෙන්න එපා. එහෙම වුණොත් ඔයාට මරණය දක්වාම කර්මය ගෙවනවා සහ ඊළඟ භවයටත් ණය හදාගෙන සසර දිගු කරගන්නවා ඇරෙන්න සැනසීමක් නම් නැහැ. ඔබ මේ කාරණාව හරිහැටි තේරුම් අරන් ඔළුව පාවිච්චි නොකළොත් ඔබටත් වෙන්නේ අනේ අයියා කැමති නෑනේ මම ට්‍රිප් එක යනවට. ඔයාලා යන්නානේ. අනේ අයියා කැමති නෑනේ මම ඔය වගේ ඇඳුම් අඳිනවට. අනේ අයියා කැමති නෑනේ මං කැම්පස් යනවට. අනේ අයියා කියන්නේ ලොකු රස්සා ඕන නෑ ටීචර් කෙනෙක් වෙන්න කියලානේ. වගේ ගොබ්බ මානසිකත්වයෙන් කාර්මික රිලේෂන්ෂිප් එකක් ඇතුළෙම ජීවිතේ කිසිම විඳීමක් නැතුව මැරිලා යන්න. ඉතින් වරදව වටහා ගන්න එපා. කාර්මික කියන්නේ මානසික රෝගී තත්වයක් නෙවෙයි. ඒ ඔබ පෙර සසර එක්කාසු කරපු කර්ම. හැකි පමණින් එය ගෙවා අවසන් කරන්න. ඔබට මේ සක්වල කනපිට හරවන්න බෑ වගේම කාර්මික් රිලේෂන්ෂිප් එකක් ට්වින් ෆ්ලේම්ට පරිවර්තනය කරන්නත් ඔබට බෑ. මොකද ඔබ විශ්වාස කළත් නැතත් මල පෙරේතයෙක් ඇතුලේ බුදුන් වහන්සේ කෙනෙක් නැහැ. බුදුන් වහන්සේ කෙනෙක් ඇතුලේ මල පෙරේතයොත් නැහැ. අපි ප්‍රේමයට සහ කර්මයට මොනතරම් බැඳෙනවද කියලා පැහැදිලි කළොත් අපිට අපි වෙන්න දෙන්නේ නැති බැඳීමක බැඳිලා ඉන්නවා. අපි හුඟක් වේදනා විඳිනවා. හැබැයි අපි හරි ආදරෙයි පණ වුණත් දෙන්න ලෑස්ති කියන මතයක අපි ඉන්නවා. ඉතින් අපි අර හැම වේදනාවක්ම දරා ගන්නවා. හිතන්නකෝ ඔවුන් අපිට විනෝද චාරිකාවක් යන්න අවසර දුන්නේ නැහැ. අනේ එයා මට යන්න නොදුන්නේ මම ওই ට්‍රිප් එකේ ගිහින් වැවකවත් ගිලේ කියලා බය වෙලානේ. අනේ යතින් බැලුවම එයා මට කොච්චර ආදරෙයිද. මගේම ආරක්ෂාවටනේ එයා මට යන්න නොදුන්නේ. එහෙම හිතලා අපි ඒක සාධාරණීකරණය කරගෙන ඔවුන් ළඟ ඉන්න හේතු හදාගන්නවා. ඊට පස්සේ යාළුවෝ චාරිකාවේ පින්තූර ටික බුකීගත කරාම අනේ අපරාධේ කියලා හූල්ලනවා. ඒකත් පිටට පෙන්නන්නේ නැහැ. තනියම දරාගෙන ප්‍රේමය ස්මතු කරගන්නවා. කොටින්ම හිතන්නකෝ ඔවුන් අපිව මුලා කරලා මාස ගාණක් තවත් ප්‍රේමයක පැටලිලා ඉඳලා අපිට දැනගන්න ලැබුණා කියලා. අපි මොකද කරන්නේ? ඒ සියලු නොපනත්කම් ඉවසලා හරි ආදරෙන් ඉවසුවා වගේ ලෝකයට පෙන්වන්න ඕන කමට අණ්ඩ පාලයා වගේ හරි හුරතල් අනවර්ථ නාමයකුත් පටබඳිනවා. මිනිස්සු එහෙමයි. අපිට උවමනා වුණත් කර්මය නොගෙවා ඉන් පලා ගියා කියලා පළක් නැහැ. හැබැයි අපිට කාර්මික් රිලේෂන්ෂිප් එක වෙන කෙනා තවත් කෙනෙකුගේ ට්වින් ෆ්ලේම් වෙන්න පුළුවන්. ඒ නිසා අපිට කාටවත් ඇඟිල්ල දික් කරන්න පුළුවන් කමක් නැහැ. මොකද එතන තියෙන්නේ පුද්ගලභාවය පිළිබඳ ප්‍රශ්නයක් නෙවෙයි. ඒ දෙදෙනාගේ සිතුම් පැතුම් කොතරම් දුරට ඒකාත්මික වෙනවද කියන එක ගැන ප්‍රශ්නයක්. වෙනකක් තියා අපිත් අපේ ජීවිතයේ එක්තරා පරිච්ඡේදයකදී කාර්මික් වෙලා ඉන්නවා. අපිත් නීති රීති බැමි වැට කඩළු දානවා. අහවල් එකී එක්ක කතා කරලා අහුවෙන්න එපා. අහවල් දේ කරලා අහුවෙන්න එපා. හැබැයි ට්වින් ෆ්ලේම් රිලේෂන්ෂිප් එක මුණ ගැහුණට පස්සේ අපි වෙනස් වෙනවා. එදාට අපිට ඒ දේවල් නීති රීති දාලා හදන්න තරම් මහා බක්ක හේතු සාධක නෙවෙයි. මොකද අපි දන්නවා හිර කරලා ලකින්න තරම් ඒ බැඳීම දුර්වල නැහැ කියලා. ඉතින් මම කලින් කිව්වා වගේ කාර්මික් රිලේෂන්ෂිප් එකක් කවදාවත් ට්වින් ෆ්ලේම් වෙන්නේ නැහැ. හැබැයි අපිට පුළුවන් කාර්මික් රිලේෂන්ෂිප් එක ට්වින් ෆ්ලේම් කියලා හිතාගෙන හේතු හදාගෙන හිත සනසගෙන ජීවත් වෙන්න. මේ ලෝකේ ඕන තරම් එහෙම කරන මිනිස්සු ඉන්නවා. කාර්මික් රිලේෂන්ෂිප් එකක් ඇතුලේ ඉන්න කෙනෙක්ට සමාජගත වෙන්නත් අවස්ථාව අඩු නිසා ඔවුන් දන්නේ නැහැ ඔවුන් දකින සීමාවෙන් එහා ලෝකයක් තියෙන වග. ඉතින් ඔවුන් කාර්මික් රිලේෂන්ෂිප් එක ඇතුලේ ඔවුන් දකින සීමාව තමයි ලෝකය කියලා හිතාගෙන ජීවිත කාලෙම ලිඳක් ඇතුලේ එහෙට මෙහෙට පැන ඉඳලා ණය ගෙවලා ඊළඟ භවයටත් ණය ගනුදෙනුවක් හදාගෙන මැරිලා යනවා. හැබැයි ඔබට අයිතියක් නැහැ කාටවත් ඇඟිල්ල දික් කරන්න. ඔවුන් ඔබේ ජීවිතේ නාස්ති කරා කියලා. ඔබේ ජීවිතේ වටිනාම දේ වෙන්නේ ඔබ.
ඔබ තුළින් ගොඩනැගෙන එක මිස දිනක ඔබ කායික මානසික ආධ්‍යාත්මික සුවතාවයෙන් යුසුව නොසැලී නැගී සිටින එක මිස බාහිරින් කිසිවෙකුට අතගාලා අල්ලන්න දකින්න බැරි ශරීරයට කිසිම ඵල ප්‍රයෝජනයක් නැති පටලයක්වත් මාස කීපයක් කාපු බීපු ස්පර්ශය විඳපු තැන්වල මතකයන්වත් ඔවුන් එක්ක ඔබ පවත්වගත සම්බන්ධතාවය පිළිබඳ ලෝකයා කොච්චර දුරට දැනුවත් වෙලා හිටියද කියන එකවත් නෙවෙයි. ජය වේවා.